මගේ කොන්ද කැක්කුමයි මගේ දනිස් දෙක කැක්කුමයි මගේ විලුඹ කැක්කුමයි මගේ අතපය කැක්කුමයි ශරීරයේ වේදනා සුව කරන්න මේ හෙළ ඔසු වලට පුළුවන් නේද? අනිවාර්යයෙන්ම පුළුවන්. ඇයි ඇත්තටම ශරීරයේ විවිධ තැන්වල මෙහෙම වේදනා හටගන්නේ? වේදනාව සම්බන්ධයෙන් කතා කරනකොට වාතය තමයි මූලික වෙන්නේ. නවාතේන විනාශූලෝ. වාතයේ තියෙන්නේ කොතනද? එතන ශූලයක් එහෙම නැත්නම් වේදනාවක් තියෙනවා. නමුත් මේ වේදනාව හටගන්න ස්ථානය අනුව මේකේ ප්‍රධාන හේතුව එහෙම නැත්නම් රෝග නිදානය වෙනස් වෙනවා. ඉතින් ඒ හින්දා මේ ශරීරයේ විවිධ තැන්වල හටගන්නා වේදනාවල ස්වභාවය ගැන අපි සැලකිලිමත් වීම මේ වේදනාවල් සුවපත් කරන්න හේතු වෙනවා. ඔබ කිව්වා වගේ බෙල්ලේ වේදනාව, යටිපතුල් වල වේදනාව, තුනටියේ වේදනාව. මේවා හටගන්නා ස්ථානය ගැන නොසලකා නිකන් පොදුවේ වේදනාවල් සනීප කරන්න ගියාම මේ වේදනාවලින් ඊටාම බහුලව බරපතලව පීඩා විඳින බව අපිට වත්මන් සමාජයේ පෙනෙලා තියෙනවා. වේදනාවල් කොටස් 5ක් විදිහට ශරීරයේ නොඑක් තැන්වල පීඩා ගෙන දෙනවා. එකක් හඳුන්වන්න පුළුවන් හිරිවැටීමත් එක්ක ඇති වෙන වේදනාව. මේක numbness with pain කියලා කියනවා. මෙතනදී වේදනාවක් තියෙනවා, එතන හිරියකුත් තියෙනවා. තව කෙනෙකුට තියෙනවා ශූලවත් වේදනාව. උලකින් අනින්නාක් බඳු වේදනාව. shooting pain කියලා කියනවා. ඒකත් ශරීරයේ නොඑක් තැන්වල නොඑක් ආකාරයට ඇති වෙනවා. තව කෙනෙකුට තියෙනවා දැවිල්ලත් සමග වේදනාව. දාහෙන් යුක්ත වේදනාව. බර්නින් පේන් එකක් තියෙනවා. තව කෙනෙකුට තියෙනවා ෂණිකව ඇති වෙන වේදනාව. ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වගේ ඇති වෙන තදබල වේදනාවක් තියෙනවා. ඊළඟට තවත් කෙනෙකුට තියෙනවා ක්‍රීපින් සෙන්සේෂන්. ඒ කියන්නේ කුහුඹුවන් දුවන්නාක් මෙන් ශරීරයේ දැනෙනවා ටින්ග්ලින් පොපියන හැඟීමක් තියෙන වේදනාවක් තියෙනවා. එතකොට මේ රෝග ලක්ෂණ එළියට එන රෝග ලක්ෂණ විවිධාකාරයි. ඇති වෙන වේදනාවල් වෙනස්. එකම වාතකෝපයෙන් විවිධ වේදනාවල් ඇති වෙනවා. මෙන්න මේක හරියට ප්‍රභේද කරගන්නතොත් මේ හරහා අපි ගිහිල්ලා මේකේ රෝග නිදානය හොයාගත්තොත් අපිට මේ වේදනාවල් ඉතාම වේගෙන් සුවපත් කරන්න පුළුවන්. ඉතින් වේදනාවලින් පීඩා විඳින අයට දෙන්න තියෙන පණිවිඩය තමයි Tamanට දැනෙන වේදනාව නිසි වෛද්‍යවරයෙක් යටතේ මේකේ රෝග නිදානය සහ මේ වේදනාවේ ස්වභාවය තේරුම් අරගෙන ප්‍රතිකාර කිරීම තමයි මේ වේදනාවලින් දුක් විඳින එකෙන් වළක්වා ගන්න තියෙන හොඳම ක්‍රමය.